පෞගිය කාලේ මතවාදීව ඇති කරපු අරගලයේ ප්‍රතිඵලයක් හැටියට මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවශ්‍ය වෙච්ච බහුතර හොඳ මේ රටට වැඩ කරපු මන්ත්‍රීවරු ප්‍රමාණයක් එළියේ ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාගේ අදහස් මතවාද එකතු කරපු වේදිකාවක් නිර්මාණය කිරීම තමයි අපේ ඒ ටීම් එක next wave කියන එකේ අරමුණ බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි ඒ ටීම් එක අමතක කරන්න එපා. මේ රටේ හෙට දිනේදී නැෂනල් ටීම් එක වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබතුමාලා දැකි ඉදිරියේදී සජබ නියෝජනය කරන මන්ත්‍රීවරු, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු, අනිකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන බොහෝ පිරිස් මේ ඒ ටීම් එක කියන වේදිකාවේ ඔබතුමාලට දකින්න පුළුවන්කම ලැබෙයි. ඒ වගේම තමයි අනික් පැත්තෙන් ඔබතුමාලට සඳහන් කරන්න ඕනේ අද ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල දිහා බැලුවාම පළපුරුදු තියෙන අත්දැකීම් තියෙන මේ රට මෙහෙවන්න පුළුවන් කණ්ඩායමකගේ අවශ්‍යතාවය අද මේ රටේ පැන නැගිලා තියෙනවා. දැන් පහුගිය දිනේ හොඳම උදාහරණය තමයි මීගමුව ඇති වෙච්ච බන්ධනාගාරය ඇති වෙච්ච සිද්ධිය ගත්තොත් බන්ධනාගාරය අපිත් කටයුතු කරා රාජ්‍ය අමාත්‍යවරු හැටියට ඒකේ වැඩි හරියක්ම රැඳවියන් ඉන්නේ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වෙච්ච පිරිස. හැබැයි 2022 අවුරුද්දේදී වැඩපිළිවෙලක් අරගෙන ගියා මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පිරිස මේ බන්ධනාගාර වලින් වෙන් කරන්න. මොකද වුන් යන්න ඕනේ පුනරුත්ථාපනයට. හැබැයි අද අවුරුද්දයි මාස 8ක් වෙනකොට සම්පූර්ණයෙන්ම මේ වැඩේ නතර වෙලා. ඒකේ ප්‍රතිඵලයක් තමයි බන්ධනාගාර තිබුණට වැඩිය තදබදයක් වැඩි වෙලා. ඉතින් මම විශ්වාස කරනවා ආණ්ඩුව අත්දැකීම් අරගෙන ඒ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙලා මේ රට පාලනය කරන්න යනකොට මේ රටේ ජනතාවට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ සියලු අදහස් අරමුණු සියල්ල කැටි කරගත්ත නව වේදිකාවක් හැටියට තමයි මේ ඒ ටීම් එක අපේ පුළුල් දේශපාලන ව්‍යාපාරයේ ගොඩනැගෙන්නේ. ඒ නිසා අපි අද දිනේදී සියලු දෙනාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම හැටියට මේකට එකතු වෙන්න. මේකට වැඩක් කරලා ප්‍රතිඵල පෙන්නපු කණ්ඩායමක් හැටියට ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙලා අලුත් දේශපාලන මාවතකට මේක යොමු කරන්න අපි කටයුතු කරමු කියන ගෞරවණීය ඉල්ලීම අපි සියලු දෙනාගෙන් කරනවා. ඔබ දන්නවා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් ඉන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුව පිටතත් පක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනා එක රාශී කරගෙන නව දේශපාලන බලවේගයක් විදියට විපක්ෂයේ දේශපාලන බලවේගයක් විදියට මේ රටේ විශේෂයෙන්ම ජනතාවගේ ප්‍රශ්න. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂවල එකතුවක් ගොඩනගන්න ඕනේ කියලා පාර්ලිමේන්තුව තුලත් පිටතත් මේ රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය, ගොවියා මුහුණ දෙන ප්‍රශ්නය, ඒ වගේම දීවරයා මුහුණ දෙන ප්‍රශ්නය, මේ වගේම උපාධිධාරියා, තරුණ පරම්පරාව, උසස් පෙළ ශිෂ්‍යයා ඇතුළු මේ රටේ සමස්ත මේ ආර්ථික පීඩනයට අසීමිත බදු බරට මුහුණ දෙන ප්‍රශ්න පාර්ලිමේන්තුව තුලත් පිටතත් හඬක් නගන්න අපේ තුල වගකීමක් තියෙනවා කියන කාරණේ. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණත් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ කණ්ඩායම් විදියට ස්වාධීනව ඉදිරිපත් වෙච්ච മന്ത്രിවරුන්ගේ එකමුතුවක් ගොඩනගන්න අද අපි තීන්දුව කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරන්න මේ මාධ්‍ය හමුව අපි කැඳවන්නේ. ඉතින් පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. മന്ത്രിවරයෙක් ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගියොත් ඒ පිළිබඳව තර්ජනාත්මකව සහ මර්දනාත්මකව පාර්ලිමේන්තුව තුලත් පිටතත් ආණ්ඩුව කටයුතු කරන වෙලාවක අපි තීන්දුව කරා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටින්න, ඔවුන්ගේ ප්‍රශ්න කතා කරන්න සහ මෙරට ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න සැබෑ විපක්ෂයක් විදියට.